සර් ඔබද සර් රක්ෂණ ඔප්පුවක් කැපේට තියෙන ණයක් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ඕන ඔප්පුවක් සර්. ඒක පුතේ වෙනස් වෙනවා. දැන් රක්ෂණ ඔප්පු කිව්වම ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා. දේපල රක්ෂණ ඔප්පු තියෙනවා. හැම එකටම ගන්න බෑ. ජීවිත රක්ෂණ ඔප්පු වලට ගන්න පුළුවන්. ඒකටත් කොන්දේසි වගේක් තියෙනවා. කතා කරමු අපි ඒ ගැන. ඔබ ජීවිත රක්ෂණ ඔප්පු හිමියෙක්ද? ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? තියෙනවා නම් සමහර විට මම මේ කියන කාරණේ ඔබ දැනුවත් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් මේ ගැන නොදැනුවත් වෙන්න පුළුවන්. ඒ තමයි ඔයාගේ රක්ෂණ ඔප්පුව ඇපයට තියලා ඔයාට අවශ්‍ය නම් ණය මුදලක් ගන්න පුළුවන් රක්ෂණ සමාගමෙන්. හැබැයි මේ දේ කරන්න ඔයාගේ ජීවිත රක්ෂණ ඔප්පුවට ඔයා මාස 36ක් එහෙම නැත්නම් අවුරුදු 3ක් අඛණ්ඩව වාරික මුදල් ගෙවලා තියෙන්න ඕනේ. එතකොට කොහොමද අපි මේ ඔප්පුව ඇපේට තියලා ණය මුදලක් ගන්නෙ? අන්න ඒක තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජීවිත රක්ෂණ ඔප්පු හිමියෙක් අඛණ්ඩව මාස 36ක් අපි කියමුකෝ අවුරුදු 3ක් කියලා වාරික ගෙව්වට පස්සේ රක්ෂණ සමාගමට එයාට රක්ෂණ සමාගමෙන් ලැබෙනවා පවාරණ අගය කියලා අගයක්. අපි මේකට කියනවා සරෙන්ඩර් වැලියු කියලා අපි මේක හඳුන්වනවා. ඇත්තටම මේ පවාරණ අගය කියන්නේ මොකද්ද? වසර 3කින් පස්සේ තමුන්ගේ රක්ෂණ ඔප්පුව අවලංගු කරනවා නම් රක්ෂණ සමාගමෙන් තමුන්ට ආපහු ලැබෙන අගයටයි අපි මේ පවාරණ අගය කියන්නේ. එතකොට මේ රක්ෂණ ඔප්පුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන කෙනෙක්ට ඕනම වෙලාවක තමුන්ගේ තියෙන පවාරණ අගෙන් 90ක් දක්වා ලෝන් එකක් රක්ෂණ සමාගමෙන් ලබා ගන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් ගමුකෝ මෙහෙම. අපි තුමු කිසියම් පුද්ගලයෙක් වසර 5ක් අඛණ්ඩව ජීවිත රක්ෂණ ඔප්පුවට ගෙවුවා. ඒ කියන්නේ මාස 60ක්. වාර්ෂික රුපියල් 30000ක් කියලා හිතන්නකෝ. එතකොට මෙයා රක්ෂණ සමාගමට 30000 ගානේ වාර්ෂික 60ක් ලක්ෂ 18ක් ගෙවලා තියෙනවා. ඒතර මේ ලක්ෂ 18 ගෙව්වට මේ ලක්ෂ 18ම නෙමේ පවාරණ අගය වෙන්නේ. පවාරණ අගය වෙන්නේ ඔහු මේ ගෙවපු මුදලේ යම් ප්‍රතිශතයක් විතරයි. අපි හිතමුකෝ 60ක් විතර කියලා. එහෙනම් ලක්ෂ 18ට 60ක් කියන්නේ ඔහුගේ පවාරණ අගය දසලක්ෂ 80000ක් විතර වෙනවා. එහෙමනම් මේ පවාරණ අගෙන් 90ක් ලෝන් එකක් ගන්න පුළුවන්. දසලක්ෂ 80000ට 90ක් කියන්නේ 972000ක ලෝන් එකක් මෙයාට ගන්න පුළුවන්. අපි දැන් බලමුකෝ මේ ලෝන් එකට කොහොමද පොලිය අය කරන්න කියලා. සමහර රක්ෂණ සමාගම් 18%ක වාර්ෂික පොලියක් ගන්නවා. සමහර අය 15%ක වාර්ෂික පොලියක් ගන්නවා. ඔබ හිතන්න ජනවාරි 1 වෙනිදා 2025 මෙයා ලෝන් එක ගත්තා මේ 9,72,000. එතකොට ජනවාරි 31 වෙනකොට මෙයා ගෙවන්න ඕනේ පොලිය තමයි මේ 9,72,000ට අපි 18% ගත්තොත් මාස 1යි. ඒ කියන්නේ ජනවාරි වලට දවස් 31යිනේ. එතකොට ගෙවන්න තියෙන පොලිය 14860යි. දැන් මෙතන අර බැංකුවකින් ණයක් ගන්නවා වගේ අනිවාර්යෙන් ගෙවිය යුතු වාරිකයක් නැහැ. මෙයාට මේ පොලිය ගෙවා යන්න පුළුවන්. හරියට අර ස්පීඩ් ඩ්‍රාෆ්ට් වගේ පොලිය ගෙවා යන්න පුළුවන්. එතකොට තමුන්ට කැමති වෙලාවක පොලියත් එක්ක වැඩි මුදලක් උනත් ගෙවන්න පුළුවන් මේ ණය මුදල අඩු කරගන්න. අපි හිතමු මේ කිව්ව විදිහට මේ කෙනා ජනවාරි 31 පොලිය විතරක් නෙමේ රුපියල් 25000ක්ම ණය මුදලට ගෙවුවයි කියලා. එහෙමනම් 25000න් අපි අර කතා කරපු පොලිය 14860 අඩු වුණාට පස්සේ ණය මුදලෙන් අපි කැපිටල් එක කියනවනේ 10140ක් ගෙවිලා. එතකොට තවදුරටත් ණය මුදල කියලා ඉතුරු වෙන්නේ 9,72,000න් අර කැපිටල් එක අඩු වුණාට පස්සේ 9,61,860යි. එතකොට පෙබරවාරි මාසයේදී එයාට පොලිය අය වෙන්නේ මේ ඉතුරු ගානට. ඒ කියන්නේ 9,61,860ට 118යි පෙබරවාරි නිසා දින 28යි පෙබරවාරි වලට පොලිය අය වෙන්නේ 13,282ක් වගේ මුදලක්. එතකොට අවසානයේ මෙහෙමනේ වෙන්නේ. අපි තුමු ඔප්පුව කල්පිරනකම් රක්ෂණය වෙච්ච කෙනා හෙවත් රක්ෂිතයා ජීවත් වුණා නම් ඔහුට සම්පූර්ණ මුදල ලැබෙනකොට ලැබෙන්න තියෙන මුදලින් මේ ණය මුදලේ කොටසක් එහෙම නැත්නම් තව පොලියක් තියෙනවා නම් ඒ ටික අඩු කරලා ගන්න තමයි අතට ලැබෙන්නේ.
අපි හිතමු රක්ෂිතයා මිය ගියා නම් යැපෙන්නන්ට මුදල ලැබෙනකොට මුළු මුදලෙන් මේ ණය මුදලේ යම් කොටසක් ඉතිරි නම් ඒකත් පොලිය ඉතිරි නම් ඒකත් ඒ දෙක අඩු කරලා ඉතිරි ගාණ තමයි අතට ලැබෙන්නේ. ඔන්න ඔහොම තමයි රක්ෂණ ඔප්පුව ඇපේට තියලා ණයක් ගන්නකොට අදාළ ගෙවීම කරන්න ඕනේ ආකාරය. මම දැන් මේ පැහැදිලි කරේ සමහර රක්ෂණ සමාගම් ණය මුදලක් දෙන ආකාරය. ඇතැම් රක්ෂණ සමාගම් තියෙනවා ඒගොල්ලෝ ණය මුදල දෙනකොට ඔය විදිහට නෙමෙයි. සමහරලාට ඒගොල්ලෝ එකපාරටම මාස 6කටම පොලිය අය කරනවා. එතකොට මාස 6න් 6 පොලිය ගෙවන විදිහට ණය මුදල සකස් කරන රක්ෂණ සමාගම් තියෙනවා. විශේෂම මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම රක්ෂණ සමාගමක්ම මේ ආකාරයට ඔප්පු ඇපේට තියලා ණය මුදලක් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම බලන්න. ඔබ කතා කරන්න. ඔබේ රක්ෂණ සමාගමෙන් ගිහිල්ලා අහන්න ඔබේ රක්ෂණ ඔප්පුව ඇපේට තියලා ඔබට ණය මුදලක් ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නම් පොලිය අය කරන්නේ කොහොමද? මේ කාරණේ ගැන දැනුවත් වුණා නම් ඔබට ඉතා පහසුවෙන් ණය මුදලක් ලබාගෙන ඔබේ කාර්යයක් කරගන්න පුළුවන්. ස්තුතියි.